ඕවර්තින්කින් නිසා ජීවිතය අවුල් වෙලාද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට. අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රැට ඇඳට ගියාම නැත්නම් දවල්ට ලොකු වැඩක් නොකර නිකම් ඉන්න වෙලාවට එකම ප්‍රශ්නය ගැන නැත්නම් අතීතයේ වුණු වැරදි ගැන දිගින් දිගටම හිතන්න ගන්න එක. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි මේ විදිහට වැඩිපුර හිතන්නේ ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කියලා. නමුත් මේ පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ පැවැත් වූ බටහිර විද්‍යාව සහ මනෝවිද්‍යාව මේ පිළිබඳව දරන්නේ වෙනමම අදහසක්. එහෙමනම් අද දවසේ වීඩියෝෙන් අපි ඕවර්තින්කින් ගැන වසර 20කට ආසන්න කාලයක් තිස්සේ කරපු පර්යේෂණයක් ඕවර්තින්කින් නැති කරන ප්‍රධාන ක්‍රම පිළිබඳව ඇතුළු රසබර විග්‍රහයක් සිද්ධ කරමු. 2008 වසරේදී යේල් විශ්වවිද්‍යාලය මූලික කරගනිමින් මහාචාර්ය සුසෑන් නෝලන් හොක්සිමා ඇතුළු කණ්ඩායමක් රීතින්කින් රූමිනේෂන් යනුවෙන් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ පර්යේෂණ වාර්තාව ඉම්පෙරිකල් ස්ටඩි එකක් නෙවෙයි. මේක සමාලෝචන පත්‍රිකාවක්. එහෙම නැත්නම් රිවිව් පේපර් එකක් කියලා හඳුන්වනවා. දැන් මේ දෙකේ වෙනස අපි මෙන්න මේ උදාහරණයෙන් බලමු. කසුන් කියලා කෙනෙක්ට කොළඹ ප්‍රදේශයේ කොත්තු කඩයක් දාන්න ඕනි වුණා. මේකදී කසුන්ට දැනගන්න ඕනි වුණා වැඩිපුරම මිනිස්සු කන්න කැමති එළවලු කොත්තුද චීස් කොත්තුද කියලා. එයා තනියම එයාගේ කොත්තු වර්ග දෙකම හැදුවා. ඊට පස්සේ ඒ කොළඹ ප්‍රදේශයේ අහම්බෙන් තෝරාගත්තු මිනිස්සු 50 දෙනෙකුට මේ කොත්තුව දීලා බලලා වැඩිපුරම කැමති මොන කොත්තුවටද කියලා දත්ත එකතු කරලා ඔහු ඒ දත්ත ඇනලයිස් කරා. ඊට පස්සේ මේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු වැඩිපුරම කන්න කැමති චීස් කොත්තු කියලා විසඳුමක් ඔහුට ආවා. මේ වගේ Taman විසින්ම දත්ත එකතු කරලා සිද්ධ කරන රිසර්ච් වලට අපි කියනවා එම්පිරිකල් ස්ටඩි එකක් කියලා. හිතන්න නිමාලි කියලා කෙනෙක්ටත් මේ විදිහටම කොත්තු කඩයක් දාන්න ඕනි වෙනවා. ඇයටත් දැනගන්න ඕනි වුණා කොළඹ ප්‍රදේශයේ මිනිස්සු වැඩිපුරම කන්න කැමති එළවලු කොත්තුද චීස් කොත්තුද කියලා. නමුත් ඒ සඳහා ඇය කසුන් සිද්ධ කරපු විදිහේ පර්යේෂණයක් සිද්ධ කරේ නැහැ. ඒ වෙනුවට කසුන් වගේ තවත් අය සිද්ධ කරපු පර්යේෂණ වාර්තා කියවලා ඒ දත්ත එකතු කරගෙන මිනිස්සු වැඩියෙන්ම කන්න කැමති චීස් කොත්තු කියන පිළිතුර ලබා ගන්න ඇයට හැකියාව ලැබෙනවා. මෙන්න මේ වගේ ස්ටඩීස් වලට අපි කියනවා රිවිව් පේපර් කියලා. මම දැන් මේ කලින් සඳහන් කරපු විද්‍යාඥවරිය ඇතුළු කණ්ඩායම සිද්ධ කරේ රිවිව් ස්ටඩි එකක් කියලා කිව්වනේ. මේ සඳහා මේ අය පාදක කරගන්නේ මේ විද්‍යාඥවරිය විසින්ම 1991 අවුරුද්දේ හඳුන්වා දුන්නු රෙස්පොන්ස් ස්ටයිල් තියරි එහෙම නැත්නම් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම පිළිබඳ සිද්ධාන්තය. මේ සිද්ධාන්තයේ සරලවම කියන්නේ යම්කිසි පුද්ගලයෙක් Tamanට දැනෙන දුක කනගාටුව වගේ දේවල් වලට ක්‍රියා කරන ආකාරය අනුව මානසික පීඩනය පවතින කාලය සහ එහි දරුණුකම තීරණය වෙනවා කියන එක. එහිදී ඇය මිනිසුන්ගේ ප්‍රතිචාර රටාවන් දෙකක් හඳුනා ගන්නවා. මේකත් අපි සරල කතාවකින් තේරුම් ගමු. රුවන් සහ නිමල් කියලා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ දෙන්නා එකම විභාගයකින් අසමත් වෙනවා. රුවන් විභාගේ ෆේල් වුණාට පස්සේ Tamanගේ කාමරයට ගිහින් දොර වහගෙන මම මහා මෝඩෙක්. මට කවදාවත් මේක ගොඩ දාගන්න බෑ. මගේ කාලේ නාස්ති වුණා කියලා එකම දේ දවස් ගාණක් හිටියා. ප්‍රතිඵලය රුවන්ගේ මානසික පීඩනය වැඩි වෙලා ඒක ડિප්‍රෙෂන් ලෙවල් එකකට ආවා. මේකට අපි කියනවා රූමිනේෂන්. එහෙම නැත්නම් Tamanට සිද්ධ වුණු දේ ගැන නැවත නැවත හිතන එක. හැබැයි නිමල්ගේ ක්‍රමය ටිකක් වෙනස්. නිමල්ටත් විභාගේ ෆේල් වුණාට පස්සේ දුකක් ආවත් ඔහු යාළුවොත් එක්ක ගිහින් ක්‍රිකට් ගැහුවා. එහෙම නැත්නම් සෙල්ලම් කළා. මේ විදිහට හිත පොඩ්ඩක් හැදුනට පස්සේ කාලයක් අරගෙන ඊළඟ පාර විභාගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුමක් හැදුවා. නිමල්ගේ දුක මානසික පීඩනය ඉක්මනට නැති වුණා. මේකට අපි කියනවා ඩිස්ට්‍රැක්ෂන්. එහෙම නැත්නම් අවධානය වෙනතකට යොමු කිරීම කියලා. මේ සිද්ධාන්තේ ඇය හොයාගත්තු වැදගත්ම දේ තමයි පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මානසික අවපීඩනය වැඩිවීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ කාන්තාවන් ප්‍රශ්න එක්ක වැඩිපුර හිතන එක සහ පිරිමින් අවධානය වෙනස් කරන ක්‍රම භාවිත කරන එක කියලා. හොඳයි. දැන් අපි 2008 අවුරුද්දේ පර්යේෂණ වාර්තාවට අවධානය යොමු කරමු. 1991 අවුරුද්දේ ඉඳලා 2007 වෙනතුරු අවුරුදු 17ක කාලයක් ඇතුළත මිනිස්සු දහස් ගණනක් සමග සිද්ධ කරපු පර්යේෂණ 230කට වඩා වැඩිපුර ගණනක් උපයෝගී කරගනිමින් මේ පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරනවා. මොකද 1991 දී මේ පර්යේෂණය ඉදිරිපත් කළාම ඒකට පක්ෂ වගේම විපක්ෂව අදහස් ඉදිරිපත් වුණා. මොකද ඒක විද්‍යාත්මක ලෝකයේ සාමාන්‍ය දෙයක්.
මුලින්ම ඇය පර්යේෂණාගාරයක පරීක්ෂාවක් කරනවා. එහිදී තෝරගත්තු පිරිස සාමාන්‍ය මානසික මට්ටමක හිටපු අය. ඒ අයගේ මානසික මට්ටම මැනගෙන ඔවුන්ට කෘතිමව දුක්බර මනෝභාවයක් ඇති කරන්න පුළුවන් වෙන විදිහේ ශෝක ජනක සංගීත කාණ්ඩ ඇසෙන්න සැලැස්සුවා. ශෝක දනක දේවල් කියවන්න හිතින් මවා ගන්න උපදෙස් දුන්නා. මීළඟ පියවර විදිහට මේ දුක්බර කිරීම අවසන් වුණාට පස්සේ පර්යේෂකයින් මේ සහභාගී වෙන අය අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදුවා. මේ දෙපිරිසට වෙන වෙනම ආකාරයේ කාඩ්පත් කියවන්න අවස්ථාව ලබා දුන්නා. ඒ කණ්ඩායමට මිනිස්සු ඔයාව තේරුම් ගන්න හැටි ගැන හිතන්න. ඔයාට පාලනය කරගන්න බැරි හැඟීම් ගැන අවධානය යොමු කරන්න වගේ කාඩ්පත් කියවන්න අවස්ථාව ලබා දුන්නා. නමුත් බී කණ්ඩායමට අප්‍රිකාවේ පිහිටලා තියෙන විශාල වනාන්තරයක් ගැන හිතන්න. ගොඩනැගිල්ලක තියෙන වීදුරු ජනේලයක හැඩය ගැන හිතන්න වගේ අවධානය වෙනතක යොමු කරන ප්‍රශ්න යොමු කළා. විනාඩි 8ක කාලයක් අවසන් වුණාට පස්සේ ඔවුන්ගේ මානසිකත්වය පරීක්ෂා කළා. Taman ගැනම හිතපු කණ්ඩායමේ දුක අර පෙර තිබුණටත් වඩා වැඩි වුණු අතර ඒක දීර්ඝ වේලාවක් පැවතුණා. නමුත් අවධානය වෙනස් කරපු අයගේ දුක සැලකියුතු ලෙස අඩු වෙලා තිබුණු අතර ඔවුන් සාමාන්‍ය තත්වයට පත් වුණා. ඇත්තම ලෝකයේ සිද්ධ වුණු සිද්ධියකුත් මේ පර්යේෂණ වාර්තාවේ ඇතුළත් වෙලා තියෙනවා. 1989 අවුරුද්දේ ඔක්තෝබර් 17 වෙනිදා ලෝම ප්‍රීතා භූමිකම්පාව නමින් භූමිකම්පාවක් සිද්ධ වෙනවා. හරියට මේ සිදුවීමට දවස් 14කට කලින් මනෝවිද්‍යා පාඨමාලාවට සම්බන්ධ සිසුන් 137කට ප්‍රශ්නාවලියක් යොමු කරලා සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න හමුවේ ඔවුන් ලත වෙනවද නැද්ද කියන එක විද්‍යාත්මකව මැනලා ඔවුන්ගේ මානසික අවපීඩන මට්ටම මැනගෙන තිබුණා. නමුත් ඒ විද්‍යාඥයින් කණ්ඩායම මේ විදිහේ භූමිකම්පාවක් ගැන දැනගෙන හිටියේ නෑ. කොහොම නමුත් මේ භූමිකම්පාව සිද්ධ වෙලා දින 10කට පස්සේ මේ 137 දෙනාගේ තොරතුරු නැවතත් ලබා ගන්නවා. ඊටත් සති 7කට පස්සේ මේ පිරිසෙන් අහඹු ලෙස තෝරාගත්තු සිසුන් 41 දෙනෙකුගෙනුත් තොරතුරු ලබා ගන්නවා. සිද්ධ වෙලා තිබ්බේ මොකද්ද දන්නවද? මේ භූමිකම්පාවට කලින් මම පෙර සඳහන් කරපු ආකාරයේ වර්ගීකරණයන් දෙකක සිසුන් හිටියා. නමුත් භූමිකම්පාවෙන් දින 10ක් ගත වෙද්දී මේ කණ්ඩායම් දෙකම දැඩි ලෙස බියෙන් සහ කනගාටුවෙන් පසු වුණා. නමුත් වෙනස තිබුණේ සති 7කට පස්සේ. ඒ තමයි වැඩිපුර හිතන පුරුද්ද පෙර සිටම තිබුණු අය භූමිකම්පාවට සති 7කට පස්සෙත් ඒ ගැන කනස්සල්ලෙන් පසු වුණා. නමුත් අර සාමාන්‍ය මට්ටමේ හිටපු කණ්ඩායම Tamanගේ එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන ගියා. අවුරුදු 17ක් තිස්සේ විවිධ පර්යේෂකයන් විසින් සිද්ධ කරපු පර්යේෂණ වාර්තා රසක් එකතු කරලා ප්‍රකාශයට පත් කරන මේ පර්යේෂණය සාරාංශයක් විදිහට overthinking කියන්නේ ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙවෙයි. ඒක ප්‍රශ්න තවදුරටත් දීර්ඝ කරන සහ මොළය ව්‍යාකූල කරන දෙයක් විදිහට හොයා ගන්නවා. මේක හරියට මඩ වගුරක එරෙනවා වගේ වැඩක්. මඩ එරුණම ගොඩ එන්න කියලා හිතලා අපි දඟලන්න වෙන්නේ තව තවත් මඩ යටට එරෙන එක විතරයි. ඕවර්තින්කින් ලූපය කියන්නේත් ප්‍රශ්න විසඳන්න කියලා මනස ඇතුලේ දඟලන Tamanවම පහලට ඇදලා දාන මානසික මඩ වගුරක් වගේ දෙයක්. මේ ඕවර්තින්කින් ලූපය ෂණිකව නතර කරලා දාන්න පුළුවන් ඊටම පහසු ක්‍රම අපි කතා කරමු. 5 minute brain dump. අපි කලින් කතා කරපු මහාචාර්ය සුසෑන් නෝලන් ඔක්සිමා ඇගේ වසර 20කට ආසන්න පර්යේෂණ වලින් හොයාගත්තු විසඳුම තමයි මේක. ඔයාගේ මනස ඇතුලේ සිතුවිලි කැරකෙන්න දෙන්නේ නැතුව පෑනක් සහ කොලයක් අරගෙන මිනිත්තු 5ක් ඇතුළත ඔයාගේ ඔළුවේ තියෙන හැම දෙයක්ම කොලයක ලියන්න. ලියලා ඉවර වෙලා ඔයා එය ලියපු ප්‍රශ්න ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. අනිත් අය මං ගැන හිතන දේ, රටේ ආර්ථිකය, අතීතය වගේ මගේ පාලනයෙන් පිටත තියෙන දේවල් සහ මට දැන් උනත් කරන්න පුළුවන් පුංචිම දේ වගේ මගේ පාලනය තුල තියෙන දේවල් විදිහට. ඊට පස්සේ ඔයාගේ පාලනයෙන් පිටත ඇති දේවල් වලට කතිර සලකුණක් දාලා ඒ ගැන හිතන එක නතර කරන්න. නමුත් ඔයාගේ පාලනයේ දැන් තියෙන දේවල් ෂණිකව ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. විද්‍යාත්මකව ඔබ මේ දේ ලියනකොට ඔබේ මොළය ව්‍යාකූල කරන සිතුවිලි දෘශ්‍යමාන දත්ත බවට පත් වෙනවා. එතකොට මොළයට තේරෙනවා අනතුරක් නැති බව. ෂණිකව අර කෝටිසෝල් හෝමෝන මට්ටම පහළ වැටිලා ඕවර්තින්කින් ලූපය බිඳිලා යනවා. ඉතින් මිත්‍රයා, ඕවර්තින්කින් කියන්නේ ඔයාට උපතින් ආපු ගුණාංගයක් නෙවෙයි. ඒක ඔයාගේ මොළය විසින් පුරුදු කරගත්තු වැරදි මානසික රටාවක් විතරයි. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම්
හැමදාම ඕවර්තින්කින් කරන ඔයාගේ යාළුවාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඔබත් සීමාකාරී මනසේ අසීමාන්තික පැදිකට සොයන අපේ ගමනට එක් වෙන්න කැමති නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ජය වේවා.